ජෙසපිහිටයි අද අලුබදාදා දවස කතෝලිකයන් වන අපට ඉතාම බලවන්ත ශුද්ධවන්ත වරප්‍රසාදයෙන් පිරුණු දවසක් අද අලුබදාදා. අද දවසේදී දිව්‍ය පූජාවෙලියාවේදී අලු ආශිර්වාද කරලා ඔබගේ නලල මත අලු තවරනවා කුරුසේ ලකුණ සලකුණු කරනු ලබනවා. ගිය අවුරුද්දේ හෝසානා කියන්නට අතට ගත්ත ඒ ගොප් කොළය අපි කුරුසයක් හැටියට හදලා විශේෂයෙන්ම ඔයාලගේ ගෙවල් වල දොරවල් වල උළුවස්සේ තියෙනවා. අවුරුද්ද පුරාම ඒ තිබ්බ කුරුසය තමයි දෙවස්ථාවට ගෙනල්ලා ඒක පුච්චලා තමයි අලු හදාගන්නේ. ඒක නිසා ඒ අලු වලත් යම් ආකාරයක දේව බලයක් ආශිර්වාදයකුත් තිබෙනවා. අපි දන්නවා පුරාණ ගිවිසුම තුළ අලු භාවිතා කරන්නේ මනස්ථාපනය සඳහායි. පියතුමා ඔබගේ නළල මත අලු වලින් කුරුසිය සලකුණු කරනු ලබනවා. දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලට හැරෙන්නේය කියලා ඔබගේ නල්ල මත කුරුසේ ලකුණු සලකුණු කරමින් පියතුමා කියනවා. ඒත් එක්කම කියනවා මනස්ථාපනය වන්න සුබ අස්න අදහා ගන්න. අදර දරුවෙනි. අපි හැමෝම දූවිල්ලෙන් දෙවියන් වහන්සේ මැව්වේ. ඒ වගේම අපි දූවිල්ලට හැරෙනවා. ඒත් වගේම කියනවා මනස්ථාපනය වන්න සුබ අස්න අදහා ගන්න. මනස්ථාපනය වුණොත් පමණයි සුබ අස්න අදහා ගන්නට පුළුවන් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට මනස්ථාපනය වෙනවා නැවතත් පාපයට වැටෙනවා. හැබැයි මනස්ථාපනය වෙලා ඒකත් එක්ක සුබ අස්න අදහා ගත්තොත් ඔබට ඔබ ආරම්භ කරපු ඒ යහපත් ජීවිතය ඔබ ආරම්භ කරපු අලුත් ජීවිතය ස්ථීර වෙනවා. උන්වහන්සේගේ වචනය අයිති කර ගැනීමෙන්. ඔබගේ නළල මත කුරුසේ ලකුණයි සලකුණු කර ලබන්නේ. එමගින් ඔබට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය කරට ගන්නට කියලා. ආදර දරුවනි අද දවසේදී ඔබට ආරාධනා කරනු ලබනවා පළමුවෙන්ම දිව්‍ය පූජාවට සහභාගී වන්නට. යාඥාවෙන් අද දවස ගත කරන්නට. එක්වරුශීලය රකින්නට. ඒ වගේම පරිත්‍යාගශීලී වන්නට. දානය ලබා දෙන්නට පරිත්‍යාගශීලී වන්නට. මනස්ථාපනය වන්නට අද දවසේදී ඔබට ආරාධනා කරනවා. ඒ වගේ අපේ ලස්සන සම්ප්‍රදායක් තිබෙනවා. ගොඩමස් වැළඳීමෙන් අපි වැළකී සිටිනවා අද දවසේදී. අද දවස ඊටාම ශුද්ධවන්ත බලවන්ත දවසක්. අද දවසත් එක්ක චතාරික සමය ආරම්භ කරන ලබනවා. එහෙනම් අද අලුබදාදා ආරම්භ කරමු ඔබේ ජීවිතයේ ආත්මික සටන සාතන්ට එරෙහිව කරන ආත්මික සටන. ඒ තුළ ඔබගේ ශරීරයේ ආත්මය මාංශය ශක්තිමත් කරගෙන ඉදිරියට ගමන් කරන්නට යේසුස් වහන්සේ එක්ක යන්නට ඔබ සියලු දෙනාටම දේව ආශිර්වාදය ශුද්ධාත්ම මඟ පෙන්වීම ආලෝකය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජෙසපිටයි.